මම ප්‍රාර්ථනා කරා මගේ වෙන්න කියලා. අයියෝ ඒ මොකටද මාව ප්‍රාර්ථනා කරේ? ඇයි? එපා. ඔයා මාව ප්‍රාර්ථනා කරන්න එපා. ඔයා පිස්සුද? ඇයි ඔයාට බයයිද මගේ ප්‍රාර්ථනාව ඉෂ්ට වෙයි කියලා? ඔයා හදන්නේ මම ඉබ්බෙත් දාලා වගේ තියාගන්නනේ. ඉබ්බෙක් දාලා හරි ඉතින් පරිස්සම් කර ගන්නවා. එපා නංගි. එහෙම කරන්න එපා. බලනවා තමුසෙට පිලා කොච්චර ආදරේද කියලා. තමුස පිලාට ආදරය කරනවා කෝයි. අනේ මේ ඊයානේ මං එයාට කැමති නෑ. මට ඕන ඔයාව. අනේ නංගි මේ අහනවා කෝයි. ඌ මාරම හොඳ කොල්ලේ. ඌ යාට මාරම ආදරේ. හද උදේ ඔයා පුතුන් වදිත්ටි ඔයා තියා බලාගෙන ඉඳලා. මොකක්? ඔව් නංගි. ඔයා තියා බලාගෙන ඉඳලා රස විඳලා. ඊයා රස විඳලා? ඔව් නංගි. රස විඳලා. මේ අහන්නකෝ. අපි මේක නවත්තමු. තේරුණාද? ඔයාට මාරම ආදරේ. මේ අහන්න. ඔයා ඌ ළඟට යන්න. එතකොට ඌත් සතුටින් මාත් සතුටින් ඔයත් මාරම විදියට සතුටින්. මගෙන් මුකුත් අහගන්න එපා. මං ඔයාට ආදරේ. ආයි ඒකට රීප්ලේස්මන්ට් නෑ. හරිද? අනේ මේ නංගි මේක මාර මල වදයක් වුණානේ ඔය. මෙහෙ තමසේ මාව තේරුම් ගන්නවා. මං ඔයාට ආදරේ. ඔයාට කවදා හරි ඒක තේරෙයි. ඔයාට මාව නැති වෙච්ච දවසට. අයියෝ නැති වෙන්න තමයි ඕනේ මට තේරෙන්න නැතිලා බලනවාකෝ. අනේ මේ නංගි මට යන්න දෙන්න. මට යන්න තමයි ඕනේ. ඊයේ ඕවට එන්න එපා. අයියට කියලා ගස්සන්නේ. මම මෙච්චර දවසක් හිටියේ තමුසගේ අයියට බයින්දා. නැත්තම් මං ගිහිල්ලා ඔයි. මටත් ඕනේ කුරුල්ලෙක් වගේ ලස්සනට පියාඹන්න උඩහසේ. මට පියාඹන්න දෙනවා ඕයි. තමසේ පියාඹන හසක පියාඹනවා මාත් එක්ක. හරිද? මට නම් ගැලවීමක් නෑ. මාරම සීන්. මගේ මල්ලි උදව්වක් තියනවා කොහොම හරි කරලා කරලා ඕනේ. මගේ මල්ලි ඔබ දන්නවනේ ඔබට මම පණ උනක් දෙනවා. හරි මොකද උනේ උදව්? මේකයි කේස් එක. හරිද? අපේ කූරගේ ස්කෝලර්ෂිප් එක තියෙනවනේ. ඒකට මෙඩිකල් එකක් කරන්න තියෙනවා. අම්මට වීසා එක ගන්න මෙඩිකල් එකකුත් එපා නේද බං? අන්න ඒකනේ කියන්නේ. වැඩේ කියන්නේ මූ ඔක දැනගත්තොත් ඔක මගහරි. මගේ මල්ලියේ මූ යන්න නැත්තම් ඉතින් අපි බලෙන් අරන් යන්න බෑ. මූ කොහොම හරි අරන් යන්න වෙනවද? එහෙම කියලා හරියන්නේ නෑ අයියේ. මූ කොහොම හරි ඇත්තටම අරන් යන්න ඕනේ. මූ අපේ කානේ ගොඩ දාන්න ඕනේ. ඇත්ත. සහතික ඇත්ත. මගේ රත්තරන් මොලෙන් මම මාරම අයිඩියාස් ටිකක් ගලපලා දෙන්නම් උඹට. ඒකනේ කියන්නේ ඔය රත්තරන් වලින් සුපිරි අයිඩියාස් ටිකක් දෙන්න පිටතලා හරි කමක් නේ. හා අයිඩියාස් නම් ඉතින් දෝරේ ගලනවා. පොඩ්ඩක් ඉඳපන් ගලපන්න. සුපිරි අයිඩියා එක. සුපිරි මේක. අපි මචං කූරට ගහමු. ගහලා මූණ චොක වෙන්නම ගහලා මූ එක්කයන් හොස්පිටල් එකට. එතනින් අපිට ෂෙනික ගත්ත හැකි මචං මෙඩිකල් එකට දෙකක් නෙමෙයි තුනක්. ගොන් කතා කියන්නේ බයියේ. මෙඩිකල් එක ගන්න ඕනේ එම්බසි රෙකමන්ඩ් කරන තැනකින්. අනික මේ උඩ ගහන්න. මගේ මල්ලිට මාරම විදිහට තරහ යනවනේ. සෝරි. හරි. අප්පටම සිරි වෙනවා. දැන් මොකද බං අපි කරන්නේ? අයියේ දන්නේ නැත්නම් අපි මොකද කරන්නේ? ඒක නවගෙන් ගන්නාවේ අයිඩියා එක. ඔය දැන් අයිඩියාස් නම් තියනවා දෝරේ කරන්න. ඒත් දැන් මගේ මයින්ඩ් එකට එන්නේ නැහැ බං. මොනවා කරන්නද කියලා. ඒක තමයි මට තේරෙන්නේ නැත්තේ. නිරාශ වෙනකොට කිව්වා කොහොම හරි මෝ යවන්න ඕන කියලා. නිරාශ මැඩම් කියන්නේ මාරම කෙල්ලෙක් බං. මටත් ඒ වගේ කෙල්ලෙක් හිටියා නම් බලහන් නිරාශ මැඩම් උට ස්කෝලර්ෂිප් එකකුත් අරන් දුන්නානේ. ඒක නම් ඇත්ත.
නිරාශාවෙන් කියන්නේ සුපිරි කෙල්ලෙක්. අපිට සෙට් උන්නේ නැහැ ඔහොම කෙල්ලෝ. එහෙනම් අපි එක්කෙන්ම ගොඩ. මචං මගේ මල්ලියේ මගේ පැලතාවානේ දුසින් ගණන් කෙල්ලෝ ඉන්නවනේ. ඒත් මට බං ඔය වගේ රත්තරන් කෙල්ලෙක් සෙට් උන්නේ නැහැ. සෙට් උනා නම් මල් ලොවෙත් ඒ කෙල්ල ගාව නතර වෙනවා බං. ලොවෙත් ආදරෙන් ඉන්නවා. ඔව්. ඔයා නතර වෙයි එක කෙල්ලෙක් ගාව. අනේ ඉන්න බන්දුගයි මන් දන්නවනේ ඔයා ගැන. හරි හරි මගේ මල්ලි. දැන් මචං අපි කතා කරන්න ඕනේ රත්තරන් බන්දුකయ్య ගැන නෙමෙයිනේ. දැන් අපි කොහොම හරි කරලා මචං අපේ කූරව ගොඩ දාගෙන යන් මෙඩිකල් එක ගන්න. දැන් අපි ඒක ගැනනේ කතා කරන්න ඕනේ. අනිත් එක උඹ රෝන් ටෝක් දෙන්න හදන්න එපා. දැන් මතක් උනේ. හරි? මේ මොනොත් මේ මට කේන්තියයි. දැන් ටෝක් දීගෙන ආවෙන්නේ ඈ. හරි දැන් කුල් වෙලා අපි අයිඩියා එකක් දෙන්න ඔයාමට. ඔය පිත්තල මොලේ අයිඩියාස් කියන්නේ මට නතින් බං. මේක පිත්තල මොලයක් නෙමෙයි. මේක ගෝල්ඩ් මොලයක්. රත්තරන්. හරි ගෝල්ඩ් හරි සිල්වර් එක කමන්නේ දැන්. හොඳට හිතලා කියන්නකෝ. හිතන්න. සුපිරි අයිඩියාස් ගණන් එනවා. හොඳට කියන්න. හරි. බම් මට මේ කියාගේ හැසිරීම තේරෙන්නේ නැහැ බම්. ඒ පාර මොකද්ද බං වෙලා තියෙන්නේ? දාම වෙන දේ තමයි බම්. මොකක් හරි රණ්ඩුක එකක් පත්තු කරගෙන මාත් එක වලි. කෙවියා. මට නම් මචං ඔහොම ගෑනු සිට් වෙන්නේ නැහැ නේ බං. මට ඕනේ මචං කූල් එකේ. කාම් එකේ ඉන්න ගෑනු බං. උඹට ඕනේ කූල් එකේ කාම් එකේ ඉන්න ගෑනු. ඒත් මට ඕනේ බං කූල් එකේ කාම් එකේ ඉන්න ගෑණියෙක්. අන්න ඒකයි මචං වෙනස. උඹ මචං එකකින් සැනසෙනවා. මට මචං 10ක් හිටියත් මම මාරම විදියට වැළපෙනවා. ඕනේ. ඔබ සැනසෙන්නේ සැනසෙන්නේ ඇත්ත. සහතික ඇත්ත. මේ බන්දුක සැනසෙන්නෙම නෑ බං. හැබැයි මචං මෙහෙම නැලවෙනවා. බලපං බං. මේ කෙල්ල උඹේ කෙල්ලට සිරා කරනවනේ. මම මචං කිසි කෙල්ලෙක්ට සිරා කරන්නේ නෑනේ. මගේ පැලතවානේ 88ක් ඉන්නවා දැන්. ඒ 88 දිනාම මචං මගේ WhatsApp එකේ ඉන්නවා. මේ 88 දිනාගෙන් එක්කෙනෙක්ට කෝල් එකක් ගත්තොත් ඒ එක්කිනා එවෙලම ආන්සර් කරනවා. ඕම් බලපන්. මම බොරු කියනවනම්. එහා ගෙදර නංගි 1 ඕම් බලපන්. හෙලෝ චෝටි නංගි. හෙලෝ බන්දුකයේ කොහොමද? අනේ හොඳින් පැටියෝ. මට ඔයා මතක් වෙනවා ගොඩක්. මොකද කරන්නේ? හොඳින් ඉන්නව නේද? හොඳයි. ඉඳලා හිටලා හරි අපිවත් මතක් වෙනවනේ මෙයාට. අනේ මගේ රත්තරනේ මේ අහන්නකො. ඉඳලා හිටලා නෙමෙයි. මට ඇත්තටම හැම වෙලේම මතක් වෙනවා. මේ මගේ පනපල්ලා. අනේ අන්න බන්දුකයේ. ඔයා මාව බලන්න යනවා කිව්වා. සති 3කින් ආවේ නෑ. එන්නම්. තව වැඩ ගොඩක් තියෙනවා නංගි. ඒකයි මේ ප්‍රශ්නේ. හැමෝටම ඉතින් වැඩ තියෙනවනේ බන්දුකයේ. අනේ පුළුවන් නම් අපි හම්බෙමුකෝ. අනිවාර්යෙන්ම හම්බෙමු මගේ රත්තරන්. මං එනවා. හරි? අනේ මේ මල් ලෙක්චර්ස් එකක ඉන්නේ. ගන්නම් මගේ රත්තරනේ. ආදරේ. කොහොමද? හොන්න බලපන්. මගේ දැන් නම්බර් 2 එකට ගන්නවා. ෆේවරිට් එකේ ඉන්නේ. මට ඔක ෂුවර් නැහැ. ස්පීකර් දාපන්. මට මාව ෂුවර් නෑ. තමාසි වෙල්ලිපන් දේවි. හෙලෝ පැටියෝ. ඔව් කියන්න. හෙලෝ මගේ පැටියෝ. මගේ රත්තරනේ රෝසමල කොහෙද ඉන්නේ? මල් ලෙක්චර් එකේ ඉන්න පැටියෝ. මේ හදිසි ගත්තේ. නෑ. ඕක ඉවරලා මට කියන්නකෝ.
මේ මං ගන්න මාත් ලෙච්ච එකක ඉන්නේ. මේකට මචං මම පොඩ්ඩක් සැරෙන් කතා කරා. හයින් කරගන්න බලාගෙන ඉන්නේ බං. ඔන්න බලපන් නම්බර් 3. හරි. පන්සල එහා පැත්තේ අක්කි පන. මල්ලි පපෝ කියන්න. අනේ අක්කි පන කොහොමද? ගෙදර ඉන්නේ බබා. ඔයා මේ පැත්තේ ආවෙත් නෑනේ අනේ කාලෙකින්. අනේ අක්කි පන මං එන්නම්. අපි ඉක්මනටම පන්සලට ඇවිල්ලා බෝධි පූජාවක් එහෙම තියමුකෝ. ඈ පන්සලත් පාළු වෙලා ඇතිනේ. හා එහෙනම් එන්නකෝ. හරි. හරි අක්කි පන මං තියන්නම් එහෙනම් පරිස්සමට ආදරේ. හරි මේ මම ලෙක්චර් එකක ඉන්නේ. මං ගන්නම් හොඳේ. පරිස්සමට ඉන්න ඕනේ. අනේ යකෝ උඹනම් මල්සරාගේ මහප්පද කොයිද බං? හේ යකෝ මල්සරාගේ මහප්පා නෙමේ. මල්සරාගේ හත්මුරු පරම්පරාව මගේ නෑදෑය බං. අන්න එහෙම ඉඳපන්. තේරුණාද? පොඩ්ඩක් රිලැක්ස් එකේ ඉඳපන්. ඕක අමතක කරපන්. මම ඔබට ඉන්නවනේ. හා මම ඔබට බොන්න මොනවා හරි අරන් එන්නේ. මොනවද? මේ මගේ මල්ලිලා දෙන්න. මූට ලැබිලා තියෙන සුපිරි කෙල්ලේ. සෝරි මැඩම්. හැත්තටම බං. ඒ වගේ කෙල්ලෙක් ලබන්න කොල්ලෙක් පින් කරන්න ඕනේ. බලහන් මුව ගොඩ දැමිල්ල නේද පපිලා මල්ලි. කියලා වැඩක් නැහැ බන්දුකයි. මුගේ පූර්ව වාසනාවට හම්බෙච්ච කෙල්ලෙක්. මැඩම් හරි මැඩම් හරි අක්කා හරි මොකා හරි බේ කෙල්ලනේ. ඔව් ඉතින් කෙල්ල තමයි. හරි එහෙනම් කෙල්ල කියන්න අවසරයි. හැබැයි එයා කරේ කැත වැඩක් උන්දේ. මගේ මල්ලි මන් දන්න තින් දාන්නේ. මොකද්ද කරපු කැත වැඩේ? කැත වැඩේ මාව රටපටවන්න හදපු එක. ඉතින් බලපන්. මූ මේ හරකෙක් නෙමේද පුතා? හරකෙක් නෙමෙයි මූ හරක් බදින කණුවා. බල ඕන තරම් දේවල් කියපන් ඕන තරම් බැනපන්. මම නර රට යන්නේ. අයියෝ බං. දැන් මචං එම්බසියෙන් වීසා ඕකේ වුණා කියන්නේ උඹට අනිවාර්යෙන් රට යන්න වෙනවනේ බං. ආ නැද්ද කියා? මම එම්බසියට දානවා මේල් එකක් මට වීසා දෙන්න එපයි කියන. ඈ කියන එක අයියෝ. අනේ නැතුව ඉතින් මගේ මල්ලි උඹ මචං එම්බසියට දාපන් ඊමේල් එක. හරිද? ඊට පස්සේ අනිවාර්යෙන් උඹට පිළිතුරක් ලබා දෙනවා. හරිද? ඊට පස්සේ උඹට අනිවාර්යෙන් යන්න වෙනවනේ. හා නේ බං. උඹ නිකන් ඔය කොන් වැඩේ කරන්න එපා බං. බෑ මම කරනවා. මට බෑ නිරාශව දාලා යන්න. මේ උඹ උන්ට ඊමේල් එකක් දාලා කියපන් උඹ යන්න කැමති නැහැ කියලා. උඹ වෙනුවට පිලාව එවන්නම් කියපන්. ආගෙවත් මං යන්න. ඈ කෝර මල්ලියේ උඹ මගේ මල්ලි වගේ හදවතේ ඉන්නේ. පුළුවන් නම් මචං මේ බන්දුකයවත් ගන්න කියලා දාපන් බං. එතකොට අපේ පිලා මල්ලිටත් පාළුවක් නැහැනේ නේ බං. ඔව් අපි යන්න. බන්දුකයේ අම්මෝ මගේ නම් හිමාරම ලස්සන වෙලානේ. අනේ මේ කොවනේ ගෙවින්න අයියා. ගෙවියා නම් කොහෙ ගිහිල්ලා දන්නේ නැහැ නංගි. එහෙමද? ඒ කියන්නේ ආ තියාව හම්බෙන්න ගිහිල්ලාද? අනේ මගේ නංගි තියාව හම්බෙන්න ගියා නම් මං අනිවාර්යෙන්ම මගේ නංගිට කියනවනේ. හරි. එයා කොහෙ ගියත් කමක් නැහැ. ඔයාට පුළුවන් ද මේ කැම එක ගෙවින්න ඇයට දෙන්න? දන්නේ නැති හින්දා අහන්නේ. මේක කිව්වේ මගේ නංගිමද? ඔව්. මම තමයි ඉන්නේ. ගෙවින්න ඇයට දෙන්න ඕන නිසාමයි මම මේ කිව්වේ. නංගිට පුළුවන් හැම වෙලේම
බත් කියලා දෙන්න. මං ගෙවින්නට ගිහලා දෙන්නම්. හා? හා එහෙනම් ඔයා මේක ගෙවින්නට දෙන්න හොඳේ. හරි මගේ නංගී. මං අනිවාර්යෙන්ම දෙන්නම් ගෙවින්නට. බොහොම ස්තුතියි. ස්තුති කරන්න ඕනේ. එහෙනම් මම යනවා. බයි. පරිස්සමට. බයි. මාරම සුවඳයි. හාල් මැස්සොත් ඉන්නවා වගේ. මගේ එක මොනව කරනවද දන්නේ? හෙලෝ මගේ එක. සුපිරි බත්තයක් හම්බෙලා තියෙන්නේ. කොහෙද ඉන්නේ? මම මේ වල කැන්ටිමේ බා. එල මම බත් එක අරන් එන්න. කොහොමම හිටපන්. ආදරේ. බන්දුකයේ අනේ රෝසමල. අද රෝසමල් මිනිගැවුමක් මැදලා. කොහෙද යන්නේ? මම මේ යනවා මේ වල කැන්ටින් එකට ගෙවියත් එක්ක කන්න. කෑමක් කන්නද යන්නේ? ඔව් ගෙවියත් එක්ක කාලා යන්නේ. ඒ ඔයා මාරෙක් කෙනෙක් යන්නේ. මං ඊදි ගෙවින්නයි එක කන්නද යන්නේ? නංගි ඌ මගේ හොඳම යාළුවනේ. ඉතින් මං ඌත් එක්ක කන්න නැතු වෙන කාත් එක්ක කන්නද? අද මාත් එක්කම. හරි. මට විනාඩියයි තප්පර 148ක් දෙන්න මම මේක ගෙවියට දීලා එන්නම් කොටක් ගාලා. අනේ මේ ඔයා හදන්නේ මාව මග අරින්නනේ. රෝසමල මං ඔයා කවමදාකවත් මග අරින්නේ නැහැ. ඔයා දන්නවනේ. මට තප්පරයක් දෙන්න මං ටක් ගාලා ගිහිල්ලා එන්නම්. බොරු කියන්න එපා. ඔයා හදන්නේ මාව මග අරින්නනේ. රෝසමල මං කවදාකවත්ම ඔයාට බොරු කියන්නේ නැහැ. තේරුම් ගන්නකො මේ කෑම එක ගෙවියා ගියානේ. ඕක කොහමද ගෙවෙන්නේ? හරි. මම මගේ චූටි නංගිට ඇත්තම කියන්නම්කෝ. මේ කෑම එක දුන්නේ අපේ චාරු නංගි. මට දැන්නේ තේරුනේ. මෙයාට දැන් චාරු කෑමක් ගේනවනේ. අනේ නංගි මේ මං ගෙනාපු කෑම එකක් නෑනේ. මේක මේ දෙන්න කිව්වා ගෙවින්ට. මම ඒකයි මේක දෙන්න යන්නේ. අනේ මේ නිකන් බොරු කියන්න එපා හරිද? චාරුට කියලා මෙතන කෑම ගෙන්නගෙන එනවා මෙතන බොරු කියන්න. මේ මං ඔයාට එක සැරයක් කිව්වා නේද? මං ඔයාට බොරු කියන්න ඕනේ නෑ. ඇත්තටම මේක ගෙවින්ට දෙන්න කියලා දුන්නේ. හරි. එහෙනම් ගෙවින්ගෙන් ගිහින් හමුද? හරි. යමු. යක් ඊළම් යක්. මෙහෙමයි මචං. මගේ එක්ස්පීරියන්ස් එක අනුව මගේ ගෑනු පුත තියෙනවනේ 88ට දෙකක් හොඳයි මචං. අනිත් ඔක්කොම අවුල්. 88ට දෙක? මොකද්ද බං ඒ ගාන? එක්ක 10න් ගානක් කියපන් නැත්නම් 100ට ගානක් කියපන්. මොකද්ද බං 88ට දෙකක් කියන්නේ? මේමයි ගෙවියා. මං තාම සෙන්චරිය ගෙහුවේ නෑනේ බං. මම කෙල්ලෝ 100ක් එක්ක යාළු වුණාට පස්සේ මං ඔබට ඒ දේ කියන්න. මං ඒකයි මචං 88ට දෙකක් කියලා කිව්වේ. ඒ දෙන්න නම් මචං හොඳ ඇති. හැබැයි මචං අනිත් කෙල්ලෝ ඔක්කොම ඔළුව කන කුජීත කෙල්ලෝ බං එපා වෙනවා. හරි. දැන් මට කියපන් ඔය 88 දෙකෙන් ඉන්න ඒ දෙන්න කොහමද හොයාගන්නේ කියලා? අන්න ඒක තමයි මචං ප්‍රශ්නේ. ඔය කෙල්ලෝ දෙන්න ඉන්නව නේද? ඔය කෙල්ලෝ දෙන්න මචං සෙට් වෙන්නේ අනිවාර්යෙන් පට්ට කුජීත පිරිමි දෙන්නෙට. අයුම්බ එහෙම කියන්නේ? එහෙම තමයි මගේ එක. කරුමේ කියන්නේ ඒකට. කරුමේ පටිසන් දෙනවා කියන්නේ ඒකට තමයි. ඕනේ බා. නැත්නම් ඉතින් ඒ දෙන්නට උඹ වගේ එකෙක් සෙට් වෙන්න ඕනේ නෑ. ඇත්ත මචං ඇත්ත. උන්ගේ හොඳකමේ හැටියට මචං උන්ට හම්බෙන්න ඕනේ උඹ වගේ අවංක පිවිතිරු කොල්ලෙක්ව. උන්ට හම්බෙන්නේ මචං මං වගේ කුජීත වටේ යන චප්පම චාටර් කොල්ලෙක් නේ බා.
කොටින්ම කිව්වොත් මචං හරි හමන් කෙල්ලෙට්ට මං වගේ පිරිමියෙක්ව ගැලපෙනවද බං? ඒක නම් ඇත්ත. උඹට හම්බෙන ඔක්කොම පව් බා. පවුමත් නෑ බං ඉතින්. හරි. කොහොම හරි උඹ වගේ එකෙක් මගේ හොඳම යාළුවා වෙච්ච එකට මට සතුටුයි. නැත්තම් බං මං වගේ සීරියස් ලව් කරන එකෙක් මගේ හොඳම යාළුවා වුණා නම් පිස්සු හැදෙනවා. ඇයි බං අපි දෙන්නටම තියෙන එකම ප්‍රශ්නනේ බං. ඇත්ත. උඹ කියන්නේ ඇත්ත මචං. උඹ තේරුම් ගත්තා.